නට තිත තියලා අපිට සිද්ධ වෙනවා ආපස්සට බැලීමක් කරන්න. ආපස්සට බලන්නේ මොකද්ද? අපන් කවදා හරි කරන්න බලාපොරොත්තු වෙන ජොබ් එක කොයි වගේ එකක්ද? එහෙනම් ඒකට ගැලපෙන ඩිග්‍රී එක මොකක්ද? ඒ ඩිග්‍රී එකට ගැලපෙන විදිහට සබ්ජෙක්ට් සිලෙක්ෂන් එක මොකක්ද කරන්න කියන අවබෝධයත් එක්ක තමයි අපි මේ වෙලාවේ ඩිසිෂන් එක මේක කරන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ මොකක්ද? අපේ පේරන්ට් කෙනෙක්ටවත් ස්ටුඩන්ට් කෙනෙක්ටවත් එන්නේ ඒ දැනුම ලෝකෙ මේ සීග්‍රේන වෙනස් වෙන ලෝකය ඇතුලේ ජොබ් මාකට් එක කොයි වගේද වෙනස් වෙන්නේ කියන දැනුම ලබා ගන්න තැනක්, ලබා ගන්න ප්ලැට්ෆෝම් එකක් නැති. එහෙනම් කරියර් ගයිඩන්ස් කියන එක පටන් ගන්න ඕනේ යුනිවර්සිටි එකේදී නෙමෙයි. මම ඔයා අපි ඉස්සෙල්ලාම කරියර් ගයිඩන්ස් යුනිට් එකක් දැක්කෙත් අපි යුනිවර්සිටි එකේ එකට ඉගෙන ගන්න කාලේ යුනිවර්සිටි එක ඇතුලේ අන්තිම ඊයේ එකේදී තමයි අපි දැක්කේ. හැබැයි මම විශ්වාස කරන විදිහට මේක දැන් grade 6 වල විතර ඉඳන් career guidance unit එකක් ස්කූල් එකක් ඇතුලේ තියෙන්න ඕනේ. ඒ ස්කූල් එක ඇතුලේ තියෙන career guidance unit එකෙන් කරන්න ඕනේ ස්ටුඩන්ට්ව knowledgeable කරන එක විතරක් නෙමෙයි. ඒ decision එක ගන්නෙ. ඒ decision එක වෙනුවෙන් investment එක කරන්නේ parent නම් ඕනම educator කෙනෙක්ගේ මේ වෙලාවේ responsibility එකක් වෙනවා නේද? career guidance එකක් students ලටයි parents ලටයි දෙගොල්ලන්ටම දෙන්න. එහෙම වුණොත් තමයි අර විදියට ඩිසිෂන් එක ආපස්සට ඇවිල්ලා මේක කරලා හරි සබ්ජෙක්ට් සිලෙක්ෂන් එක කරගන්න පුළුවන්කම හම්බෙන්නේ. ඒ විතරක් නෙමෙයිනේ. ඒ සබ්ජෙක්ට් සිලෙක්ෂන් එක ඒ විදියට කරගන්නවා නම් ඇත්තටම එයා සිලෙක්ෂන් එක කරන්නේ එයාට කවදා හරි දවසක කරන්න ඕන දේ බලාගෙන. එතකොට එයා මෙතන ඉගෙන ගන්නෙත් ආසාවෙන්. අර ටාගට් එක ඔළුවේ තියාගෙන තමයි පර්පස් එකක් තියෙනවා දැන්. හරි මම මෙන්න මෙතන යන්න ඕන කියන ටාගට් එක ඇතුව තමයි ඉගෙන ගන්න. එතකොට අර අපි කියන පර්පස් එක ඇති වෙනව නේද?